හෙලෝ බොයිස් ඉතින් ඔයගොල්ලෝ අද සෙට් වෙලා ඉන්නේ ගේමින්ස් මිනිස්ගේ අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක මොකක්ද කියලා කිව්වොත් ඔයගොල්ලෝ DPI සෙටින් හදන විදිය තමයි අරන් ඇවිල්ලා තින්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එකට. හරි බං ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම කරන් දෙන්න ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ සෙටින් හොයාගන්න. ඊට පස්සේ ඉතින් සෙටින් මෙන්න මේ වගේ තියෙනවා. ඊට පස්සේ අපි සෙටින් වලට යන්න ඕනේ අතුලට. ඊට පස්සේ ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ පල්ලෙහාට යන්න ඕනි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පල්ලෙහාටම යනකොට හම්බ වෙන about phone කියලා එකක්. බලන්න පල්ලෙහාට ටිකක් ගිහිල්ලා හම්බ වෙන ඔයාලට about phone කියලා එකක්. පේනවද මේ යටින්ම තියෙන්නේ? ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් build number කියලා එකක් බලා ගන්න පුළුවන්. ටිකක් යට යනකොට build number කියලා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කරන් තියෙන්නේ build number එක 7 පාරක් වවන්න ඕනේ. 7 පාරක් ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ develop option කියලා setting එකක් මේ වෙනවා. ඒක තමයි soft time වලට අප්ඩේට් වල තමයි පෙන්වන්නේ. ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලන්ට develop option කියලා setting එක ඕපන් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගියාට පස්සේ අතෝට ගිහලා මෙන්න මේ විදිහට තමයි බලා ගන්න. ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලෝ යටටම යන්න ඕනේ. මේක යටටම ගියාට පස්සේ ඔයගොල්ලන්ට හම්බ වෙනවා window animation කියලා. බලා ගන්න පුළුවන් ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ window animation කියලා එකක්. ඔන්න ටිකක් තව පල්ලෙහාට යන්න ඕනේ. මේක වෙන කිසිම දෙයක් වෙනස් කරන්න බෑ වොයිස්. මේ මං කියන දේවල් විතරක් වෙනස් කරන්න නැත්නම් ඔයගොල්ලෝ ෆෝන් එකට ගොඩක් හානි වෙන්න පුළුවන්. මේ පේනවා මෙන්න මෙතන තියෙන window animation කියලා එකක්. මේක ඔයගොල්ලන්ගේ 1.5ට හෝ 1ට තමයි දාලා තින්නේ. ඔයගොල්ලෝ ඒක off කරගන්න ඕනේ. මම එක off කරපුවාම එහෙම තමයි පෙන්නන්නේ. ඔයගොල්ලෝ තුනම off කරන්න window animation කියලා එහෙම තුනක් තියෙන්නේ. තව ඇනිමේෂන් දෙකක් අන්නේ ඔක්කොම ඔෆ් කරගන්න ඕනේ. ඊට පස්සේ ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන DP කියලා ගහලා අවසානට ගානක් දාලා තිනවා. බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යට. ඔය තියෙන 530 කියලා. අන්න ඒක අපි මේ ඔයගොල්ලන්ගේ තියෙන 530ට නෙවෙයි අංකයන් 396 495ට දුහෙත් තියෙන්නේ. ඔයගොල්ලෝ මේක 530ට තමයි දාගන්න ඕනේ. ඊට වඩා වැඩි කරන්න යන්න ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ software යන්න පුළුවන්. ඒකින්ද මම කිව්වා වගේ මේ ටික විතරක්ම කරගන්න. හරි බොයිස් ඉතින් අද වීඩියෝ එක අවසානට තමයි ඇවිල්ලා තින්නේ. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනනම් ලයික් එකක් දාන්න. ඔයගොල්ලෝ අපේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා set වෙන්න කියලා මතක් කරන ගමන් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න බෙල් අයිකන් එකත් ඔයාලා දාලා set. එහෙනම් කොල්ලෝ අපි ගියා.